සුබ දවසක් යාළුවනේ. ගොඩ දිනක් අහලා තිබුණා විවෘත විභාග ආයුධම් පත්‍රය පුරවන්නේ කොහොමද කියලා. මම අද මේ වීඩියෝ එකෙන් ගෙනෙන්නේ ඒකයි. සීමිත විභාග ආයුධම් කිරීමේදී තිබූ අඩුපාඩු ටිකක් මගහරගෙන තියෙන මේ සිස්ටම් එකේදී ඉතින් අපි බලමු පියවරෙන් පියවර මේක කරන්නේ කොහොමද කියලා. මුලින්ම www.donets.lk කියන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට යන්න ඕනේ. ඒකේ හෝම් පේජ් එකේ our service කියන එකේ පහළට යනකොට online applications recruitment/eb exams මත ක්ලික් කරන්න. ඉන්පසු apply for exams ක්ලික් කරන්න. එතකොට ඔයාට දැනට apply කරන්න විභාග දෙපාර්තමේන්තුවෙන් දාලා තියෙන විභාග ලිස්ට් එක බලා ගන්න පුළුවන්. ඒකෙන් ඔයාට අදාළ ටීචින් එක්සෑම් එක ඉදිරින් apply කියන බටන් එක ක්ලික් කරන්න ඕන. එතකොට ඔයාගේ පදිංචිය සහ OTP තහවුරු කිරීමට අවශ්‍ය වෙන ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න ඕන. විශේෂයෙන් මතක තියාගන්න ඔයා මෙතනදී ලබා දෙන ජංගම දුරකථන අංකයට හා ඊමේල් ලිපිනයට තමයි සියලුම තොරතුරු විභාග දෙපාර්තමේන්තුවෙන් යොමු කරන්නේ. ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය හා ඊමේල් ඇඩ්‍රස් එක දැම්මට පස්සේ ඊට පහළින් දිස්සන කුඩා කොටු දෙකම ටික් කරන්න ඕන. ඉන්පසු next ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට OTP එක තහවුරු කරන්න වෙනවා. ඔයාගේ ෆෝන් එකට OTP කෝඩ් එක එනවා. ඒක ඇතුළත් කරලා submit ක්ලික් කරන්න ඕන. දැන් තමා ආයුධම්පත පිරවීමට පටන් ගන්න තියෙන්නේ. වැඩේ පටන් ගන්න කලින් මෙන්න මේ දේවල් ටික හොඳින් මතකේ තියාගන්න. මුළු ආයුධම්පතම පිරවිය යුත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි. තිරේ දිස්සන විශේෂිත ලකුණු කිසිසේත්ම භාවිතා කරන්න එපා. තරු සලකුණු භාවිතා කර ඇති සියල්ලම සම්පූර්ණ කරන්න ඕන. මුලින්ම ඔයා විභාගයට පෙනී ඉන්න බලාපොරොත්තු වෙන මාධ්‍යය, දිස්ත්‍රික්කය හා ආයුධම් කරන පාසල් වර්ගය තෝරන්න ඕන. මේකෙදී දිස්ත්‍රික්කය තෝරද්දී ඔයාට විභාගය ලියන පහසුම දිස්ත්‍රික්කය මුලින් තෝරන්න. ඊට පස්සේ පහසු දිස්ත්‍රික්කයේ දෙවනුව තෝරන්න. ආයුධම් කරන පාසල් වර්ගයේදී both national and provincial schools යන තේරීමෙන් ඔයාට වැඩි අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. ඊට පස්සේ A-level සඳහා ඉගෙනීමට බලාපොරොත්තු වෙන විෂයන් දෙකක් ප්‍රමුඛතාවය අනුව ඇතුළත් කරන්න. ඒ වගේම ලිස්ට් එකෙන් තෝරලා 11 වසර සහ ඊට පහළ පන්ති වලට උගන්වන්න බලාපොරොත්තු වෙන විෂයන් දෙකක් ප්‍රමුඛතාව අනුව ඇතුළත් කරන්න. දැන් ඔයාගේ පුද්ගලික තොරතුරු තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. මුලින්ම ඔයාගේ සම්පූර්ණ නම කැපිටල් අකුරු වලින් පමණක් ඇතුළත් කරන්න. යාළුවනේ, මුලකුරු සමග නම් තොරතුරු ඇතුළත් කරද්දී ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි මේක. විභාග දෙපාර්තමේන්තුවේ මේ පද්ධතියේ උපදෙස්වල පැහැදිලිවම තියෙනවා මුලින්ම ඔයාගේ වාසගම ඇතුළත් කරලා ඊට පස්සේ තමයි මුලකුරු ටයිප් කරන්න ඕනේ. ඉතින් මේක වරද්ද ගන්නේ නැතුව කැපිටල් අකුරෙන් පමණක් ඇතුළත් කරන්න. දැන් ඔයාගේ පදිංචියේ තියෙන ස්ථීර ලිපිනය කැපිටල් අකුරෙන් පමණක් ඇතුළත් කරන්න. පෝස්ටල් ටවුන් එක නැතුව. බොහෝ විට කියන්නේ ඔයාගේ ඇඩ්‍රස් එකේ අන්තිමට එන නගරය නැතුව. ඊට පස්සේ එම නගරය වෙනම පහලින් ඇතුළත් කරන්න පුළුවන්. දැන් ඔයාගේ පදිංචියේ ලිපිනය අයත් පළාත හා ඉන්පසු දිස්ත්‍රික්කය තෝරන්න. ඔයාගේ පදිංචිය අයත් පළාතේ ජාතික හෝ පළාත් පාසලක ඔයාගේ විෂයට අදාළව පුරප්පාඩු නොමැති අවස්ථාවක ඔයා වෙනත් පළාතක වැඩ කරන්න කැමති නම් විතරක් මෙතනින් පළාතක් තෝරන්න ඕන. ඊට පහලින් තියෙන කෙනුත් තව අතිරේක පළාතක් ඒ වගේම තෝරන්න පුළුවන්. දැන් ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න. දැන් විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතනින් තෝරලා පහලින් ඒකේ කෙටි විස්තරයක් සඳහන් කරන්න පුළුවන්. දැන් ඔයාගේ ජංගම දුරකථන අංකය හා ස්ථාවර දුරකථන අංකයක් තියෙනවා නම් ඇතුළත් කරන්න. දැන් ඊමේල් ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න. ඔයාගේ විවාහක අවිවාහක බව තෝරන්න. කැලෙන්ඩර් සලකුණ උපයෝගී කරගෙන ඔයාගේ උපන් දිනය ඇතුළත් කරන්න. දැන් 2023 2/10 දිනට ඔයාගේ වයස හදලා ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ O-level results ඇතුළත් කරන්න තියෙන්නේ. ඔයා පෙනී හිටපු වර්ෂය, විභාග අංකය ඇතුළත් කරලා විෂයන් සහ ලබාගත් ශ්‍රේණිය එකින් එක ඇඩ් කරන්න ඕන. දැන් ඒ විදිහටම ඔයාගේ A-level තොරතුරුත් ඇඩ් කරන්න ඕන. ඊළඟට තියෙන්නේ ඔයාගේ උපාධිය සම්බන්ධ තොරතුරු තමයි. ඔයා ලබාගත් උපාධියේ නම, උපාධිය ලබා දුන් විශ්වවිද්‍යාලය හෝ ආයතනය, effective date එක, උපාධියට කරපු ප්‍රධාන විෂයන්, උපාධිය කරපු මාධ්‍යය ඇතුළත් කරන්න ඕන.
අයිදුම්කරුගේ ප්‍රකාශය. ඔයාගේ නමයි දිනයයි ඇතුළත් කරන්න තමයි තියෙන්නේ. දැන් submit this application ක්ලික් කරන්න. එතකොට ඔයා ඇතුළත් කරපු තොරතුරු මේ ආකාරයට පෙන්නනවා. ඒක හොඳට චෙක් කරලා නිවැරදි නම් proceed ක්ලික් කරන්න. දැන් ඔයාගේ මේ තොරතුරු ඇතුළත් කරලා ඉවරයි. ඔයාට ඊළඟට තියෙන්නේ විභාග ගාස්තුව ගෙවන වැඩේ. විභාගයේ නමයි විභාග ගාස්තුවයි දිස් වෙනවා. එතන පහලින් තියෙන proceed to payments ක්ලික් කරන්න. ක්‍රම දෙකකට ගෙවන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. එක Visa හෝ Mastercard මගින් online, දෙක BOC හරහා බැංකු මගින් හෝ BOC apps මගින්. යාළුවනේ BOC එක හරහා ගෙවීම් නිවැරදිව සිදු කරන ආකාරය පැහැදිලි කරන වීඩියෝ එකක් කලින් කරලා තිනවා. ඒකේ link එක description එකට දාන්නම්. ඔයාලත් BOC එක හරහා ගෙවනවා නම් අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එක බලලම ගෙවන්න. මේ රුපියල් 2700 ගෙවීමේදී ඔයාට ක්‍රම දෙකෙන් එකක් තෝරගත් පසු ආයෙත් ක්‍රමය මාරු කරන්න දෙන්නේ එක වතාවක් විතරයි. ඒක මතකේ තියාගෙනම මේ වැඩේ කරන්න. ඔයා Visa හෝ Mastercard මගින් ගෙවනවා නම් card number, expire වෙන අවුරුද්දයි මාසයයි, කාඩ් එකේ අයිතිකරුගේ නමයි, CVC නම්බර් එකයි ඇතුළත් කරලා ගෙවන්න පුළුවන්. මතක ඇතුව online transaction කරන්න පුළුවන් කාඩ් එකක් විතරක්ම භාවිතා කරන්න විශේෂයෙන් මේක මතක තියාගන්න. ගෙවීම අවසානයේ ඔයාට BOC නම් reference number එකක් ලැබෙනවා. ගෙවීම තහවුරු වුණාම ඔයාට message එකක් හා email පණිවිඩයක් ලැබෙනවා. ඊට පස්සේ ආයෙත් ඔයාලට our service යටතේ මුලින්ම ක්ලික් කර online applications recruitment/EB exams මත ක්ලික් කරන්න ඕන. එතනදී තෝරගන්න ඕන continue after payment. ඊට පස්සේ ඔයාලගේ reference number එක දාලා proceed ක්ලික් කරන්න ඕන. එතකොට ඔයා මුදල්ගේ ගෙවපු තොරතුරු අප්ඩේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක print කරගන්නත් පුළුවන්. දැන් ඊට පහලින් තියෙන proceed ක්ලික් කරන්න. එතකොට අපි මේ ක්‍රියාවලියේ අන්තිම පියවරට තමයි එන්නේ. එතන විභාගයේ නම, ඔයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ 2700 ගෙවූ මුදල පෙනෙන්න තියෙන්න ඕන. ඊට පස්සේ ඊට පහලින් තියෙන පොඩි කොටු දෙකම ටික් කරලා complete and submit ක්ලික් කරන්න ඕනේ. දැන් ඔයාගේ අමාරුම වැඩේ 100%ක් අවසానයි. ඒක ක්ලික් කරාට පස්සේ විභාගයේ අයදුම් කිරීමට අදාළ reference number එක දිස් වෙනවා. ඊට පහලින් ඔබේ අයදුම් පත්‍රය download කරගන්න පුළුවන්. ඒක print කරගෙන තියාගන්න. අයදුම්පත් බාර ගන්න අවසාන දිනෙන් පසු අයදුම්පත සිස්ටම් එකෙන් තහවුරු කරාට පස්සේ ඔයාට SMS එකක් මගින් අයදුම්පත ලද බව විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දෙනවා. ඉතින් ඔයාලට මේ විභාගයේ ඉහළින්ම ගොඩ යන්න මම සුබ පතනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ෂෙයා කරලා යාළුවන්වත් දැනුවත් කරන්න. මම ඔබේ සේවා මිතුරා. ස්තුතියි.